බලන්න යන්නේ අලුත් වැඩක්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. සයන්ස් පොඩ්ඩා YouTube channel එකෙන් එන තවත් වීඩියෝ එකකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ මගේ YouTube channel එකට අලුත් නම් මම අකෙන් හින්සර. මම අද ඔයගොල්ලන්ට අරන් ආවේ විද්‍යාව. මෙතෙක් කල් කළේ අපි විද්‍යාව ප්‍රැක්ටිකල්. ඒ වගේම පහ ශ්‍රේණිය අපේ නංගිලා මල්ලිලාට ගණිත ගැටලු. ඒ වගේම ගණිතය මට එක වීඩියෝ එකයි දාන්න පුළුවන් වුණේ. මම තව වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. අද ගෙන ආවේ විද්‍යාව පාඩම. ඒ පාඩම තමයි අපේ පළවෙනි පාඩම ජෛව ලෝකයේ අසිරිය කියන පාඩම. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ආලෝකයේ අසිරිය කියන පාඩම සාකච්ඡා කරන්න. ඉතින් මම මේකේ ගොඩාක් කරුණු ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඕන නම් කොලයක් ළඟ තියාගෙන මම කියන දේවල් ලියා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් අපි එහෙනම් යන් අද වීඩියෝ එකට. අපි අද කතා කරන්නේ 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම වෙන ජෛව ලෝකයේ අසිරිය කියන පාඩම. මේ ජෛව ලෝකය යනු කියන ජෛව ලෝක කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ජීවීන් ජීවත් වෙන පරිසරයට තමයි ජෛව ලෝකය කියලා කියන්නේ. මොකද්ද ජීවීන් ජීවත් වෙන පරිසරය. ඉතින් අපවට ඇති සියලුම දේවල් ජෛව ලෝකයට අයත් වෙනවා. අපවට ඇති සියලුම දේවල් ජෛව ලෝකයට අයත් වෙනවා. පරිසරය. පරිසරය කියන්නේ අප ජීවත් වෙන අපගේ වටපිටාව තමයි පරිසරය කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ මතක් කරගන්න අපගේ පරිසරයේ පවතින දේවල් මොනවද කියලා. මම ඕගොල්ලන්ට තප්පර 10ක් දෙන්නම්. ඕගොල්ලන්ට වටපිටාව දේවල් මතක් කරගන්න එච්චර වෙලා යන්නේ නැති. හරි අපි මේ ආකාරයට වගු වලට බෙදමු. ඉතින් අපි ගහගත්තා. දැන් අපි ජීවීන් අජීවීන් ලෙස මේ කොටස් දෙකකට වෙන් කරගමු. ඉතින් අපි ලියාගත්තා. ඔයගොල්ලන්ට පේනවා. අපි ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා දුන්න වචන ටිකෙන් තමයි මේ ටික කරන්නේ. ඔයගොල්ලන්ට ඕන මේ හරියෙන් පේනවා.
බැක්ටීරියා ඔයගොල්ලන්ට දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඇති මේ තියෙන කොරෝනා වෛරසය බලන්න තියෙනවා ඒක වෛරස් බලන්න තියෙන උපකරණයක් ඒකේ නම තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඕගොල්ලන්ට දැන් ස්ක්‍රීන් එකේ පේනවා මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් කොරෝනා වෛරසය පේනෙන හැටි ඒ වගේම මේ තවත් දියුණු උපකරණයකින් බැක්ටීරියා පේනවා ඒකත් ඕගොල්ලන්ට දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඇති ඔව් දැන් එහෙනම් අපි බලමු ද්‍රව්‍ය ශක්තිය කියන දෙක ඔව් මම හිතනවා දැන් ද්‍රව්‍යයක් හා ශක්තියක් හොයාගන්න ඇති කියලා පළවෙනි ද්‍රව්‍ය වෙන්නේ බල්බය අතක් තමයි පෑන ශක්තියකුත් හොයාගන්න දෙනවා හොයාගන්න ඇති කියලා ශක්තියක් තමයි අලෝකය මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කියලා දුන්නේ හින්දා දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වා අප ජීවත් වන අපගේ වටපිටාව පරිසරය කියලා. එහෙම කියන්නේ මේක සරලව කිව්වොත් තමයි එහෙම කියන්නේ. මේක හරි විදියට කිව්වොත් ජීවීන් මෙන්ම අජීවීන්ද ඇසට පෙනෙන මෙන්ම ඇසට නොපෙනෙනද නොපෙනෙන ද්‍රව්‍ය සහ ශක්තිය ඇතුළත් අපේ වටපිටාව පරිසරය නම් වේ. මොකද ජීවීන් මෙන්ම අජීවීන්ද ඇසට පෙනෙන මෙන්ම ඇසට නොපෙනෙන ද්‍රව්‍ය සහ ශක්තිය ඇතුළත් අපේ වටපිටාව පරිසරය නම් වේ. ඉතින් මේකට තමයි අපි පරිසරය කියලා කියන්නේ. මම හිතනවා අද ඕගොල්ලන්ට කියලා දුන්න දේවල් හොඳට තේරෙන්න ඇති කියලා. ඉතින් තාමත් ඔයගොල්ලෝ සයන්ස් පොඩ්ඩා YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට පස්සේ notification bell icon එකත් අනිවාර්යෙන් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එක ළඟට මේනේ හැකියාව තියෙනවා. ඒ වගේම මගේ වීඩියෝ එකට කැමති කියලා කියනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ඕගොල්ලන්ගේ යාළුවෝ අතරේ ෂෙයා කරන්න. ඕගොල්ලන්ට ගැටලු තියෙන දේවල් පළවෙනි කමෙන්ට් කරන්න. හොඳයිද නරකයිද කියලා මම Twitter එකේ වගේම Facebook එකේ follow කරන්න. මගේ WhatsApp group එකට join වෙන්න. තවත් දවසක හමු වෙමු මෙවැනි වීඩියෝ එකකින්. එතෙක් ඔබට සුබ දවසක්. ස්තුතියි.